හරි මේක සීන් එක හරිද දැන් ඇත්තටම මම බලාපොරොත්තු වුණා මේ LMG ලා කියන්නේ මම හිතුවා ඉතින් පොඩ්ඩක් මට රිප්ලයි කරයි කියලා ඒ සීන් එකේදී ඒක පොඩ්ඩක් මේ ඊට වඩා හොඳටම බලාපොරොත්තු වුණා ඇත්තටම ඒ කට්ටිය අහනවා ඒක මේක මේ ෆේක් එකක්ද කියලා ඇත්තටම මේක ෆේක් බීෆ් එකක් නෙමෙයි ඔව් ඇත්තටම හරිද මේක ෆේක් බීෆ් එකක් නෙමෙයි මෙතන මම වෙච්ච සීන් එක කියන්නම් මේ මම දැක්කා වීඩියෝ එකක් මේගොල්ලෝ LMG ලා ලයිව් ඇවිල්ලා මොනවාද කියනවා ඒ ඇස්සේ මගේ නම කිලිවෙලා ඒ කියන්නේ මගේ නේම් කෝල් කරනවා මම නම කියලා මට මොනවද කියනවා ඊට පස්සේ ඉතින් ඒ කියන්නේ මම දන්නෙත් නෑ මොකද්ද හේතුවක් කියලා. හරිද හේතුවක් මොකුත් මම දන්නෙත් නෑ. මොකද මේ මිනිසුත් එක්ක හොඳට අපි කතා බහ කරගෙන හිටියා. එහෙම ඉඳලා තමයි එකපාරටම මේ දැන් මම බලනකොට මේ මේකක් දාලා. මම දන්නේ නෑ ඒගොල්ලෝ මම ඒකයි අහන්නේ මේ සිහියෙන්දෝ අසිහියෙන්දෝ කියලා. මම දන්නේ නෑ ඒගොල්ලෝ මේ කියන්නේ ඒගොල්ලෝ ඒක අවබෝධෙන්ද කරේ නැත්නම් ඒ කියන්නේ අනවබෝධෙන්ද කියලා. ඒ කියන්නේ මම දන්නේ නෑ. මම ඩිස් එකෙත් ඒකයි අහන්නේ සිහියෙන්දෝ අසිහියෙන්දෝ. ඒ කියන්නේ මේකෙන් කොකෙන් හොබිට්ස් ගේම් ඔන්. අර දෙකයි සීන් කියන්නේ දැන් මොකද මම ඒගොල්ලන්ට ඒ විදිහට රිප්ලයි එකක් දාන්නේ ඒගොල්ලෝ මට නේම් කෝල් කරලා දෙන හින්දා නැත්තම් ඒ කියන්නේ මට අවශ්‍ය නැහැ ගිහිල්ලා ඉවරලා මේ මිනිස්සුත් එක්ක නිකන් ප්‍රශ්න දාගන්න ඒ කියන්නේ මට එහෙම අවශ්‍යතාවයක් නැහැ ඒ වුණාට ඉතින් දැන් මේගොල්ලෝ මේ පබ්ලික් එකේ මගේ නේම් කෝල් කරනවා ඒතකොට පබ්ලික් එකේ ඒ ප්‍රශ්න පබ්ලික් එකේ විසඳ ගන්න ඕනේ ඒ හින්දා තමයි මම රිප්ලයි කරේ ඒක කට්ටිය මේ ෆේක් කියලා හිතනවා නැත්තම් කට්ටිය මට කියනවා ඒ කියන්නේ පව් එහෙම කියන්නේ පව් නෙමෙයි ඉතින් පව් කියලා කියන්නේ මේකනේ. ඒගොල්ලෝ තමයි ඉතින් මට කතා කරේ. මට ඒක ගන්න දෙන්නේ නැහැ ඉතින්. මම රිප්ලයි කරා ඒකට. හැබැයි මම ඊට පස්සේ මම බලාපොරොත්තු වුණා ඒගොල්ලෝ ටිකක් රිප්ලයි කරනවා නම් මම ඔයිට හොඳ එක බලාපොරොත්තු වුණා ඇත්තට. ඒ වගේ කියන්නේ දැන් ඊළඟ ඒ ආපු හැම එකකම අර ඒගොල්ලෝ මොකක් හරි කරපු හින්දා තමයි ඒකෙන් ඩෙෆිනට්ලි ඒ කියන්නේ ඔය ඒක ඉල්ලන්නේ නේද? يعني නැතුව හේතුවක් නැතුව. නෑ හේතුවක් නැතුව කාටවත් ඒ කියන්නේ මගේ ටොක්සික් ට්‍රැක් එකෙත් එහෙමයි. ඒ කියන්නේ ටොක්සික් ට්‍රැක් එකෙත් මම ඩිස් කරලා තින්නේ මට ඒ කියන්නේ ඒ හැමෝටම මට හේතු තියෙනවා. ඒ කියන්නේ හේතුවක් නැතුව මම කරලා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ මුලින් මට මොකක් හරි අවුල් දෙයක් දාලා තියෙන හින්දා තමයි එක්කෝ වචනකින් හරි නැත්තම් ක්‍රියාවකින් ඒ කියන්නේ එක විදියට මට මොකක් හරි අවුල් එකක් දාලා තියෙන කට්ටිය තමයි මම එතන මේ කියලා තියෙන්නේ. මේ ඒ කියන්නේ දේවා ගේ ගැන මම අහන්නේ මම ඒ කියන්නේ මම මේක එහෙම දාන්නේ දැන් මේ මම මේක පැහැදිලි කරගෙන හොඳයි කියලා මට හිතෙනවා මේ වෙලාවේ ඒ කියන්නේ ඇත්තටම මම මේ දේවා කියන රැපර්ගේ මම සින්දුවක් සම්පූර්ණයෙන් මම සින්දුවක් අහලා නැහැ හරිද ඒ කියන්නේ මම එක සින්දුවක්වත් අහලා නැහැ මම එකපාරක් ඔය මේ මොකක් හරි කියන්නේ කට්ටියම ඔයාගේ වර්ඩන් ස්ට්‍රීට් එකේ එයාව ගේන්නේ මම දැක්කේ එයාව ගේන්නේ කියලා කමෙන්ට්ස් තියෙනවා දැන් මම දන්නේ නැහැ කවුද කියලා මම ඉතින් මම ඒ කවුද කියලා බලන්න ඒ කියන්නේ මම ඉතින් දැන් ඒක කට්ටියම කියද්දි ඒ කියන්නේ මම වෙන ප්‍රතිරූපයක් දායි මම ගිහලා බැලුවා කවුද මේ කියලා ඊටසේ මට ඉතින් අර ඒක ඇහුවට පස්සේ ට්‍රැක් එක මට ඒ කියන්නේ මට පොඩ්ඩක් අර අවුල් ගියා කියන්නේ ඒ කියන්නේ එහෙම නෙමෙයි මම යාව මේ එහෙම කරනවා නෙමෙයි හරිද ඒ කියන්නේ මට ආපු ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක තමයි මම එතන දාලා තින්නේ එච්චරයි ඒක දැන් මේ මොකද කට්ටිය කියනවනේ මට දේව ඩිස් කරා මම රිප්ලයි කරන්නේ නැද්ද කියලා බ්‍රෝ ඇත්තටම මම එහෙම සින්දුවක් එයාගේ අහලත් නැහැ ඒ කියන්නේ එක සින්දුවක්ම මම අහලා නැහැ ඉතින් මම දන්නේ නැහැ යා මට ඩිස් කරාද මොකද්ද කියලා ඒ කියන්නේ එහෙම සින්නක් තියෙනවා මම ඒක කියන්නේ මම ඒක කියන්නේ මම අර ටොක්සික් එකේ කියන්නේ මම දැක්ක තනින් තන නම් වැටි තියෙනවා නම් අසන්න මිසින් කියන ඒවා. ඒ කියන්නේ මම දැක්කා තැන් වල තියෙනවා මට ඩිස් කරා කියලා කට්ටිය දාලා තියෙනවා. හැබැයි ඒක කියන්නේ ෆෑන්ස්ලා. ෆෑන්ස්ලා කියනවා මේගොල්ලෝ මට මෙයා ඩිස් කරා එහෙම කියලා. ඒගොල්ලෝ මට එහෙම කියලා නෑ. ෆෑන්ස්ලා කියනවා. ඒ කියන්නේ අසන්න මිසින් කියන ඒවා. ඊට පස්සේ තමයි මම දැක්ක සනීන අංකල් ඇංගී කල්දිස්. ඒ සීන්. ඒකයි සීන් එක නේ. ඒක තමයි. ඊට පස්සේ මේ අපි දැන් ප්‍රශ්න පැත්තකට දාලා අපි තව සින්දුවක් කඩමුද? තවයක් කඩමුද? තවයක් කඩමු. සැනිට ඩිස් කරේ නේම් කෝල් වෙන්නේ නැතු කියලා නෑ නෑ මම ඒක සැනිට ඩිස් කරේ නේම් කෝල් වෙන්නේ නැතු නෙමෙයි මේක පොඩ්ඩක් පරණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම ඒකයි කියන්නේ මම සමාව දෙනවා සාමාන්‍යයෙන් ඒත් සමහර නම් තිබිලා හිතේ ඊටාම යටින් කියලා. ඒ කියන්නේ දැන් මම ඕක ලියද්දි තමයි ඒක එන්නේ. දැන් මම හිතුවේ ඒ තිබිච්ච අවුල් කෑලි ඒවා මම හිතුවේ ඒවා නෑ කියලා.
හැබැයි නෑ කියලා හිතපු සමහර ඒවා මගේ මට පොපප් වුණා ඒක පාට ඇතුලේ. ඒ කියන්නේ මම රිහැබ් එකේ ඉන්න කාලේ සැනි දාපු එක පෝස්ට් එහෙම ඒ කියන්නේ ඒවා ගැන සහ මට යාගේ වොයිස් රෙකෝඩ් එකක් අහන්න හම්බුණා. එයයි ස්පිනුයි කතා කරන මේ වොයිස් රෙකෝඩ් එකක් එහෙම ලීක් වෙලා එහෙම ඇවිල්ලා මට අහන්න හම්බුණා. එයා ඒක කියන කතාව මට ඇත්ත සෙට් උන්නේ නැහැ. ඒ කියන්නේ එයා මට කියනවා මේ මගේ මූණට කෙල ගහන්න ඕනේ කියලා. ඒ වොයිස් රෙකෝඩ් එකේ තියෙනවා හේතුවක් නෑ. නෑ හේතුවක් නෑනේ මම එයාව දන්නෙත් නෑ. මම එයාව දන්නෙත් නෑ. ඒතකොට හැබැයි ඒ අර ඒකේ කියනවා මේ එයා සැනී කියනවා